මේවාලට පේන්නේ මේ QR කෝඩ් එක හදාගන්න අපි රෙජිස්ටර් වෙන්න ඕන වෙබ්සයිට් එක. මේකේ ලින්ක් එක ඔයාලට මම මේ වීඩියෝ පළවෙනි දාලා තියන්නම්. ඒක ඉතින් ඔයාලා මෙන්න මෙතන vehicle register එකෙන් ක්ලික් කරගන්න ඕනේ. මේකේ අපි vehicle registration එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ඉතින් මෙතන උඩින් ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා NIC number කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලගේ ෆෝන් නම්බරේ දෙන්න දරන් තියෙනවා. ඉතින් ඔයාලා උඩින් ටයිප් කරගන්න ඕනේ ඔයාලගේ NIC number එක. ඉතින් ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන ඔයාලගේ ෆෝන් නම්බරේ ඔයා මෙන්න මෙතන දෙන්න ඕනේ. ඉතින් මෙතන ඔයාලා ක්ලික් කරාට පස්සේ ඔයාලගේ ෆෝන් එකට OTP කෝඩ් එකක් එනවා. ඉතින් මැසේජ් එකක් විදිහට ඔයාලට OTP කෝඩ් එකක් ඇවිල්ලා තියෙයි. ඉතින් ඒ OTP කෝඩ් එක ඔයා මෙන්න මෙතන ටයිප් කරන්න ඕනේ. පල්ලෙහා තියෙනවා verify කියලා බටන් එකක්. ඉතින් මෙන්න මේ බටන් එක ක්ලික් කරගන්න ඕනේ. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර එක මේකට verify වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාගේ නම. ඉතින් ඊට පස්සේ අහන්නේ ඔයාගේ ඇඩ්‍රස් එක. මෙන්න මේ next කියන තැන ක්ලික් කරන්නයි තියෙන්නේ. බලලා යනවා මෙන්න මෙතන තියෙන vehicle details කියන ටැබ් එකට. ඉතින් මෙතනදී අහනවා ඔයාලගේ වාහනේ නම්බරේ. ඉතින් ඊට පස්සේ මෙතනින් අහනවා vehicle එකේ type එක. මෙතනින් ඔයාලට තෝරන්න තියෙන්නේ මේක කාර් එකක්ද, එහෙම නැත්නම් three wheel එකක්ද, motorbike එකක්ද? ඉතින් මෙන්න මේ වශයෙන් ඔයාලට මෙතනින් තෝරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අහනවා වාහනේ chassis number එක. ඉතින් ඔයාලගෙන් අහනවා ඔයාලගේ වාහනේ ඉන්ධන වර්ගය මොකක්ද කියලා. ඉතින් පෙට්‍රල්ද ඩීසල්ද කියලා මෙතන ඔයාලා ක්ලික් කරලා ඔයාලට තියෙන්නේ මෙන්න මේ රෙජිස්ටර් කියන දේ ක්ලික් කරන්න. ඒවට වෙන්නේ මං එහෙම මගේ OTP කෝඩ් එක දුන්නාට පස්සේ ඔයාලට ඩවුන්ලෝඩ් වෙන QR කෝඩ් එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාටත් පුළුවන් ඉතාමත් පහසුවෙන් ඔයාගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන්ම ඔයාගේ පෙට්‍රල් QR කෝඩ් එක ලබා ගන්න. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ QR කෝඩ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් කරලා එහෙම නැත්නම් ඒක සේව් කරගෙන ගිහලා ඉන්ද්‍ර ලබා ගන්න වෙලාවට ඒක පෙන්නලා